හලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ඔයාලව DPK PC Tips channel එකට. මේ channel එකෙන් මම අරන් එන්න හිතන් ඉන්නේ කම්පියුටරෙන් වෙන වෛරස් අරම ඒවා වයින් කරගන්න විදියයි. සමහර PC tips තියෙනවා අපේ ජීවිතේට වැඩගත් වෙනවා. එන්නේ වගේ පොඩි tips ඒවා. ඉතින් මම අද ඉඳලා මේවයි දාන්න බලන් ඉන්නේ ඒ වගේ දේවල්. ඉදිරියට ගේමින් වීඩියෝ සහ වෙනත් ඒවා මේවා අඩංගු වෙන්න පුළුවන්. ඉතින් මේ මගේ අලුත් channel එක subscribe කරන්න. මම මේ ටික ඔයාලට කියලා යන්න ආවේ. මම දැනුත් ඔයාලට පොඩි PC tip එකක් කියලා දෙන්නම්. ඉතින්ලා ඔයාගේ Windows icon එකයි R icon එකයි ඔබාගෙන ඉන්න. ඊට පස්සේ මෙතන ඔයා search දෙන්න MRT කියලා. enter එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේදී ඔයාලා yes දෙන්න. ඉතින් මෙන්න මේ වගේ තව ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙන පොප් අප් වින්ඩෝ එකක්. මේකෙන් ඔයාගේ වෙන්නේ ඔයාලගේ ෆ්‍රී Microsoft එකෙන් දීපු පොඩි මේ අර ඇන්ටිවයිරස් එකක් වගේ එකක්. මේකේදී ඔයාලා මෙන්න මෙතන next දෙන්න. ඔයාලා මෙන්න මෙතන ඔයාලට කරගන්න ඕනේ ස්කෑන් එක දෙන්න. ක්වික් ස්කෑන් එකක්ද, ෆුල් ස්කෑන් එකක්ද, කස්ටම් ස්කෑන් එකක්ද? ඔයාලට මේකෙදී ඔයාලගේ PC එකේ තියෙන වෛරස් සේරම නෝමල් විදියට අයින් කරගන්න පුළුවන්. සේරම වෛරස් ටික. හරි. ඔයාලා මම මෙතන දෙනවා ක්වික් ස්කෑන් කියලා next දෙන්න. දැන් ඔයාලගේ තියෙන සේරම ගේමින් ෆයිල් අරෝමේවා සේරම වීඩියෝ ඔඩියෝ ඒ සේරම ෆයිල් ටික මෙයා බලනවා. මෙයා බලලා ඉවර වෙලා ඔයාගේ අනවශ්‍ය ෆයිල් තියෙනවා නම් එයා අයින් කරලාම දානවා. තව අනවශ්‍ය සර්විසස් තියෙනවා නම් ඒවත් අයින් කරලා දානවා. කම්පියුටර් එක ස්පීඩ් කරගන්නත් මෙයා පොඩි උදව්වක් වෙනවා. මොකද කිව්වොත් මේ වෛරස් වලින් අපේ කම්පියුටර් ස්ලෝ වෙන්න පුළුවන්. ඒ ස්ලෝ වෙන වෛරස් කම්පියුටරේ පොඩ්ඩක් හරි ස්පීඩ් අප් වෙන්නේ මෙන්න වගේ වෛරස් රිමූව් කරාන් පස්සේ තමයි. ඔයා මේ ටිප් එක පොඩ්ඩක් යූස් කරලා බලන්න. හරිය සමහර විට ඔයාගේ PC එකේ ස්පීඩ් වෙන්න පුළුවන්. ඔයාලගේ PC එකේ මෙන්න මේ විදිහට ඔයාලා මේ දාපු ඩයලොග් බොක්ස් එකේ ඔයාලා මං කියපු විදිහට කරා නම් මෙන්න මේ විදිහ හරි ලකුණක් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ වැටුන් නැති වුණොත් ඔයාගේ PC එකේ අනවශ්‍ය software, ඒ කියන්නේ අනවශ්‍ය software වලින් ආපු වෛරස්. සාමාන්‍යයෙන් අර avast වගේ ඒවායි ඒකත් ඇන්ටිවෛරස් එකම තමයි. mcafee එන්නේ වයි මේ සමහර විට වෛරස් පෙන්වන්න පුළුවන්. මේක ඔයාගේ PC එකේම තියෙන එකක් හින්දා. ඔයාලා මෙන්න මේ වගේ එකක් આવොත් ෆිනිෂ් දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ මං ගියා.